right. ළමයි අපි ආර්ථික විද්‍යාව ඇතුළේදී අපි භාණ්ඩ නිර්වචනය කරන්නේ කොහොමද? අපි භාණ්ඩ නිර්වචනය කරනවා පරිභෝජනයේදී ධන තෘප්තියක් සහිත ඕනම දෙයක්. හරි? එහෙම නැත්නම් පරිභෝජනය තුළින් උපයෝගීතාවයක් ලබා දෙන ඕනම දෙයක් අපි හඳුන්වනවා ආර්ථික විද්‍යාව ඇතුලේ භාණ්ඩයක් කියලා. හරි? මොකද අපි භාණ්ඩයක් කියලා හඳුන්වන්නේ? අපි ආර්ථික විද්‍යාව ඇතුලේ භාණ්ඩයක් නිර්වචනය කරන්නේ කොහොමද? දැන් ඔයාලා BS වලදී හැම භාණ්ඩ සම්බන්ධයෙන් වෙනත් විදිහේ නිර්වචනයක් කියන්නේ නැති. හැබැයි අපි ආර්ථික විද්‍යාව ඇතුලේදී අපි භාණ්ඩයක් නිර්වචනය කරන්නේ පරිභෝජනයේදී ධන තෘප්තියක් ලබා දෙන ඕනම දෙයක් අපි හඳුන්වනවා භාණ්ඩයක් කියලා. හරි? ධන තෘප්තියක් කිව්වත් එකයි උපයෝගීතාවයක් කිව්වත් එකයි. එතකොට උපයෝගීතාවයක් කියන්නේ මොකක්ද? උපයෝගීතාවයක් කියන්නේ තමයි යම්කිසි භාණ්ඩයක් හරි සේවාවක් හරි පරිභෝජනය කිරීම තුළින් මිනිසුන් ලබන තෘප්තිය තමයි අපි හඳුන්වන්නේ උපයෝගීතාවය කියලා. එතකොට ඔයාලට ධන තෘප්තියක් කියන්නත් පුළුවන්, උපයෝගීතාවය කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. හරි? එතකොට භාණ්ඩයක් කියන්නේ මොකක්ද? භාණ්ඩයක් කියලා කියන්නේ පරිභෝජනය තුළින් ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඕනම දෙයක් අපි හඳුන්වනවා භාණ්ඩයක් කියලා. එතකොට අපිට ආර්ථික විද්‍යාව ඇතුළේදී අපිට භාණ්ඩ ළමයි ප්‍රධාන වශයෙන් අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. හරි? ප්‍රධාන කොටස් දෙකකට අපි වර්ග කරනවා. එකක් තමයි ළමයි අපි වර්ග කරනවා ආර්ථික භාණ්ඩ සහ අනිත් එක තමයි ළමයි ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ. මේ ආර්ථික නොවන භාණ්ඩම තමයි ළමයි අර අපි තවත් විදිහකට හඳුන්වනවා. ඒක සමාන පදයක් වගේ නොමිල භාණ්ඩ කියලා කියන්නේ ආර්ථික නොවන භාණ්ඩ වලටම තමයි. නොමිල භාණ්ඩ කියලා කියන්නේ ඒවටම තමයි. හරි. ආර්ථික භාණ්ඩ සහ නොමිල භාණ්ඩ. මොකද වර්ගීකරණය අපිට භාණ්ඩ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ. එහෙමත් නැත්නම් නොමිල භාණ්ඩ. එතකොට ආර්ථික භාණ්ඩයක් කියන්නේ මොකක්ද? ළමයි ආර්ථික භාණ්ඩයක් කියලා කියන්නේ අපි ආර්ථික භාණ්ඩයක් කියලා අපි නිර්වචනය කරන්නේ සැපයුම සීමා සහිත හිඟ සම්පත් තියෙනවනේ. අපි සම්පත් ගැන ඉගෙන ගන්නවා ආර්ථික විද්‍යාව ඇතුළේ. එතකොට සම්පදුත් අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවානේ. ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් කියලා. එතකොට මේ සැපයුම සීමා සහිත හිඟ සම්පත් යොදාගෙන නිපදවන භාණ්ඩ තමයි අපි හඳුන්වන්නේ ආර්ථික භාණ්ඩ කියලා. හරි. එතකොට හිඟ සම්පත් යොදාගෙන හදන හින්දා අපිට ආර්ථික භාණ්ඩවලත් හිඟකමක් දකින්න පුළුවන්. එතකොට අපි හිඟකම කියලා හඳුන්වන්නේ මොකක්ද? හිඟකම කියලා අපි හඳුන්වන්නේ ආර්ථික විද්‍යාව ඇතුලේ අපිට ආර්ථික විද්‍යාවේදී හම්බ වෙන කේන්ද්‍රීය ගැටලුව තමයි හිඟකම කියලා කියන්නේ. මිනිස්සුන්ගේ අසීමිත මිනිස්සුවමනාවන් වලට සාපේක්ෂව සම්පත් වල පවතින සීමිත බව තමයි අපි හිඟකම කියලා අර්ථකථනය කරන්නේ. හරි. එතකොට හිඟකම කියලා කියන්නේ මේ తాවකාලික තත්වයක් නෙමෙයි. හිඟකම කියන්නේ සදාකාලික තත්වයක්. එතකොට මම මේ වීඩියෝ එක ඇතුලේ ඔයාලට හිඟකම ගැන එක්ස්ප්ලেইন කරන්න යන්නේ. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි අපි ආර්ථික භාණ්ඩ නිර්වචනය කරනකොට ආර්ථික භාණ්ඩ හදන්නේ මොනව යොදාගෙනද? ආර්ථික භාණ්ඩ අපි හදන්නේ මොනව යොදාගෙනද? ආර්ථික භාණ්ඩ හදන්නේ හිඟ සම්පත් යොදාගෙන. හරි. සැපයුම සීමා සහිත හිඟ සම්පත් යොදාගෙන තමයි ආර්ථික භාණ්ඩ හදන්නේ. ඒතර ආර්ථික භාණ්ඩවල ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ හිඟ සම්පත් යොදාගෙන නිපදවා තිබීම. හිඟ සම්පත් යොදාගෙන නිපදවා තිබීම මේක දකින්න පුළුවන් ලක්ෂණයක්. හරි. නිපදවා තිබීම. හරි. ළමයි දැන් හිඟ සම්පත් යොදාගෙන අපි මේ ආර්ථික භාණ්ඩ හදනකොට ඒ හිඟ සම්පත් යොදාගෙන අපිට තවත් භාණ්ඩයක් හදන්න තිබ්බ අවස්ථාව අහිමි වෙනවද නැද්ද? අපි යම්කිසි හිඟකමක් සහිත සම්පතක් පාවිච්චි කරලා යම්කිසි ආර්ථික භාණ්ඩයක් හදනකොට ඒ හිඟ සම්පත් පාවිච්චි කරලා හදන්න තිබ්බ තවත් භාණ්ඩයක් හැදීමේ අවස්ථාව අහිමි වෙනවද නැද්ද? අහිමි වෙනවා. හරි. ඒ හින්දා මතක තියාගන්න අපි හිඟ සම්පත් පාවිච්චි කරනවා කියන්නේම මොකද්ද? අපිට එනවා අනිවාර්යයෙන්ම අර ගුණ පසුපස එන කරත්ත රෝදේ වගේ කවුද එන්නේ? ආවස්තික පිරිවැයක් අපිට දකින්න පුළුවන්. එහෙනම් ආර්ථික භාණ්ඩවල අපිට දකින්න පුළුවන් ඊළඟ ලක්ෂණය තමයි ළමයි මතක තියාගන්න මේ ආර්ථික භාණ්ඩවල
අපිට ආවස්තික පිරිවැයක් දකින්න පුළුවන්. ආවස්තික පිරිවැයක් ඇත. ආවස්තික පිරිවැයක් දරලා තමයි නිපදවන්නේ. හරි. ආවස්තික පිරිවැයක් ඇත. ඊළඟට ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් අපි තවත් ලක්ෂණ කතා කරනකොට මතක තියාගන්න මේ ආර්ථික භාණ්ඩ ළමයි හදන්නේ. කියන්නේ ස්වභාව ධර්මයාගෙන් කෙලින්ම ලැබෙන දෙයක් නෙමෙයි ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ. ඒකට මිනිසා විසින් මැදිහත් වෙලා තමයි ආර්ථික භාණ්ඩ නිර්මාණය කරන්නේ. හරිද? මේ හිඟ සම්පත් යොදාගෙන ආර්ථික භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කවුද? මිනිසාගේ මැදිහත් වීමකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. හරි. ඒ වගේම ළමයි හිඟ සම්පත් යොදාගෙනනේ දැන් අපි ආර්ථික භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. එතකොට හිඟ සම්පත් යොදාගෙන ආර්ථික භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට අනිවාර්යෙන්ම අපිට මේක දකින්න පුළුවන් සම්පත් පිරිවැයක් අපිට දකින්න පුළුවන්. මේ ආර්ථික භාණ්ඩය හදන්න යොදාගත්ත සම්පත් වලට අදාළව අපිට සම්පත් පිරිවැයක් දකින්න පුළුවන්. ඊළඟ ලක්ෂණය තමයි සම්පත් පිරිවැයක් දැකිය හැකි වීම. සම්පත් පිරිවැයක් දැකිය හැකි වීම. සම්පත් පිරිවැයක් දැකිය හැකි වීම. ඊළඟ ලක්ෂණය තමයි ළමයි අපි ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් කතා කරනකොට මේ ආර්ථික භාණ්ඩයක් කියලා කියන්නේ අනිවාර්යෙන්ම යම්කිසි පුද්ගලයෙක්ගේ හෝ නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන තීරණයක ප්‍රතිඵලයක් විදිහට තමයි ළමයි ආර්ථික භාණ්ඩයක් බිහි වෙන්නේ. හරිද? යම්කිසි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, නිෂ්පාදන ආයතනයක් වෙන්න පුළුවන්. මේ යම්කිසි පුද්ගලයෙක්ගේ හෝ නිෂ්පාදන ආයතනයක යම්කිසි නිෂ්පාදන තීරණයක ප්‍රතිඵලයක් විදිහට තමයි ආර්ථික භාණ්ඩයක් බිහි වෙන්නේ. හරි අපිට ඒකත් කියන්න පුළුවන් යම්කිසි පුද්ගලයෙකු හෝ යම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක නිෂ්පාදන තීරණයක ප්‍රතිඵලයක් ලෙස බිහි වේ. ප්‍රතිඵලයක් ලෙස බිහි වේ. ළමයි ඊළඟට අපි ආර්ථික නොවන භාණ්ඩ එහෙමත් නැත්නම් නොමිල භාණ්ඩ ගැන අපි කතා කරන්න එනකොට මොනවද මේ නොමිල භාණ්ඩ කියලා කියන්නේ? හරි? ළමයි නොමිල භාණ්ඩ කියලා අපි හඳුන්වන්නේ ශුන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත භාණ්ඩ අපි ආර්ථික විද්‍යාවේදී හඳුන්වනවා නොමිල භාණ්ඩ. එහෙමත් නැත්නම් පිරිවැය රහිත භාණ්ඩ. එහෙමත් නැත්නම් අපි හඳුන්වනවා ආර්ථික නොවන භාණ්ඩ විදිහට. ඒතර මේකේ තියෙන ලක්ෂණ තමයි ළමයි හරි මේකේ තියෙන ලක්ෂණ ගන්න ප්‍රධාන වශයෙන් ශුන්‍ය මිලකදී අසීමිත සැපයුමක් පැවතීම. ශුන්‍ය මිලකදී අසීමිත සැපයුමක් පැවතීම. හරිද? ශුන්‍ය මිලකදී අසීමිත සැපයුමක් තියනවා කියලා කියන්නේ මේවා හිඟයිද? නෑ. මේ වගේ අපිට හිඟකමක් දකින්න වෙන්නේ නෑ. හරිද? කියන්නේ මේවා හිඟ නෑ කියන එක තමයි එකකින් අදහස් කරන්නේ. හරි. එතකොට අපිට ආර්ථික නොවන භාණ්ඩ වල හිඟකමක් දකින්න පුළුවන්ද? නෑ. මොකද ශුන්‍ය මිලකදී අසීමිත සැපයුමක් තියනවා කියලා කියන්නේ ආර්ථික නොවන භාණ්ඩ හිඟ නෑ කියන එක. එතකොට දැන් ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන් හිඟකම ඇප්ලයි වෙන්නේ නෑ කියලා කියන්නේ. හරිද? ආර්ථික නොවන භාණ්ඩ ශුන්‍ය මිලකදී අසීමිත සැපයුමක් තියනවා කියලා කියන්නේ. එහෙනම් මෙතනදී ආවස්තික පිරිවැයක් තියනවද? නෑ නේද? ආර්ථික නොවන භාණ්ඩ වල ආවස්තික පිරිවැයකුත් නෑ එහෙනම්. ආවස්තික පිරිවැයක් නොමැත. ආවස්තික පිරිවැයක් නොමැත. ඊළඟ එක දැන් අපි කලින් කතා කරා ළමයි දැන් ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් ආර්ථික භාණ්ඩයක් හදන්න හිඟ සම්පත් යොදා ගන්නවා කියවනේ. එතකොට ආර්ථික භාණ්ඩයක් හදන්න හිඟ සම්පත් යොදා ගන්නකොට අපි කිව්වා සම්පත් පිරිවැයක් තියෙනවා ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් කියලා. හැබැයි අපි ආර්ථික නොවන භාණ්ඩ නැත්නම් නොමිල භාණ්ඩ සම්බන්ධයෙන් අපි බැලුවොත් දැන් මෙතනදී ශුන්‍ය මිලකදී අසීමිත සැපයුමක් තියෙනවානේ ආර්ථික නොවන භාණ්ඩ වලට. එහෙනම් මතක තියාගන්න ගොඩක් වෙලාවට ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල්. හරිද? ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල්. එතකොට මේ වගේ අපිට සම්පත් පිරිවැයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. හරි? සම්පත් පිරිවැයක් නොමැත. හරි? සම්පත් පිරිවැයක් නොමැත. ඒ වගේම අපි කලින් කතා කරා ආර්ථික භාණ්ඩ කියලා කියන්නේ එක්කෝ යම් පුද්ගලයෙකුගේ නැත්නම් යම්කිසි නිෂ්පාදන ආයතනයක යම් නිෂ්පාදන තීරණයක ප්‍රතිඵලයක් විදිහට බිහිවන භාණ්ඩ කියලා. හරි? මිනිසාගේ මැදිහත් වීමක් සහිතව. හැබැයි මතක තියාගන්න ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ අන්න ඒ වගේ එක්ක පුද්ගලයෙක් වෙන්න පුළුවන් එක්ක ආයතනයක නිෂ්පාදන තීරණයක ප්‍රතිඵලයක් විදිහට මිනිසාගේ මැදිහත් වීමකින් බිහි වෙන භාණ්ඩ වර්ගයක් නෙමෙයි ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ. නැත්නම් නොමිල භාණ්ඩ කියලා කියන්නේ. හරි? ඒකට මතක තියාගන්න
ආර්ථික නොවන භාණ්ඩ කියලා කියන්නේ පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්. එයාලගේ නිෂ්පාදන තීරණයක ප්‍රතිඵලයක් විදිහට බිහි වෙන දෙයක් නෙමෙයි. ප්‍රතිඵලයක් ලෙස බිහි නොවේ. හරි. ඒතර අපිට තව ඕනනම් කියන්න පුළුවන් ළමයි දැන් අපි ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් ගත්තොත් ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් අපිට සම්පත් පිරිවැයක් යනවා. ඒ වගේම අපිට කියන්න පුළුවන් නිෂ්පාදන පිරිවැයක් සහිතයි කියලා. හරිද? නිෂ්පාදන පිරිවැයක් ඇත කියන එක. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන් අපිට නිෂ්පාදන පිරිවැයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මෙතනින් ළමයි ඔයා ඉගෙන ගන්න ඕන දේ තමයි දැන් අපි යම්කිසි භාණ්ඩයක් ගත්තාම ඒ භාණ්ඩයට මිනිස්සුන්ගේ යම්කිසි අවශ්‍යතාවයක් ඉටු කිරීමේ හැකියාවක් තිබ්බ පමණින් ඒ භාණ්ඩය ආර්ථික භාණ්ඩයක් වෙනවා කියලා කියන්න බෑ. හරිද? දැන් යම්කිසි භාණ්ඩයක් ගත්තාම ඒ භාණ්ඩයට මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් ඉටු කිරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් ඉටු කිරීමේ හැකියාවක් තිබ්බ පමණින් අපිට ඒක ආර්ථික භාණ්ඩයක් කියලා කියන්න බෑ. මොකද අපි ආර්ථික නොවන භාණ්ඩයක් ගත්තත් ආර්ථික නොවන භාණ්ඩ වලටත් පුළුවන් මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න. එතකොට එහෙනම් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් ඉටු කරපු පමණින් ඒක ආර්ථික භාණ්ඩයක් කියන්න බෑ. එතනදී ඔයා බලන්න ඕනේ ආර්ථික භාණ්ඩයක ලක්ෂණ ටික තියෙනවාද කියන එක. හරිද? ඔයාට යම්කිසි භාණ්ඩ කිහිපයක් දීලා මේවා ආර්ථික භාණ්ඩද ආර්ථික නොවන භාණ්ඩද කියලා වගේ ඇහුවොත් ඔයා ඒක ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද කියලා තීරණය කරන්න ඕනේ. ඒකේ ආර්ථික භාණ්ඩයක තියෙන්න ඕන ලක්ෂණ ටික තියෙනවාද කියලා බලනවා. හරි? උදාහරණයක් විදිහට දැන් හිඟ සම්පත් යොදාගෙන තියෙනවාද? ආවස්තික පිරිවැයක් දඩමින්ද නිපදවලා තියෙන්නේ. සම්පත් පිරිවැයක් ගිහින් තියෙනවද? හරි? නිෂ්පාදන පිරිවැයක් දරලා තියෙනවද? එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක්ගේ ආයතනයක නිෂ්පාදන තීරණයක ප්‍රතිඵලයක් විදිහට බිහි වෙලා තියෙන්නේ කියන එක ඔයා බලන්න ඕනේ. එතනින් ඔයාලට කියන්න පුළුවන් ඒක ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද කියලා. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕන දේ තමයි ළමයි දැන් යම්කිසි භාණ්ඩයක් ඔයාගේ අතට නොමිලේ හම්බුණා කියලා. හරිද? යම්කිසි භාණ්ඩයක් ඔයාගේ අතට නොමිලේ හම්බුණා කියලා කිසිම වෙලාවක ඒක නොමිල භාණ්ඩයක් වෙන්නේ නැහැ. හරි? ඔයාගේ අතට ඒක හම්බ වෙන්නේ මිලක් අය කිරීමකින් තොරව නොමිලේ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පාසල් පෙළ පොත් ඔයාගේ අතට හම්බ වෙනවා. ඔයාගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැතුව ශුන්‍ය මිලකට. හරිද? මිලක් අය නොකර හම්බ වෙනවා. හැබැයි ළමයි එතනින් කියන්නේ පෙළ පොත් පාසල් පෙළ පොත් කියලා කියන්නේ ආර්ථික නොවන භාණ්ඩයක් නැත්නම් නොමිල භාණ්ඩයක් කියලා. එතනදී බලන්න ඕනේ නොමිල භාණ්ඩයක් වෙන්න නම් නොමිල භාණ්ඩයක තියෙන්න ඕන ලක්ෂණ ටික තියෙනවාද කියන එක බලන්න ඕනේ. හරිද? ඒක තමයි ප්‍රධාන වශයෙන් කරන්න ඕන දේ. හරි? නොමිල භාණ්ඩයක ලක්ෂණ ටික තියෙනවා නම් ඒක නොමිල භාණ්ඩයක්. නැතුව ළමයි මිලක් අය කරනවාද නැද්ද කියන කාරණාව මත අපිට භාණ්ඩයක් නොමිල භාණ්ඩයක් කියලා කියන්න බෑ. හරි? ඔන්න ඔය කරුණු මෙන්න මේ පොයින්ට් එකට අදාළව ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දේවල්.